ඉතින් මේ තියෙන්නේ කුලසේකර ඉංජිනේරින් ටීම් එකට සොලිඩ්වර්ක් යූස් කරලා අපි අදපු ලොක් පම්ප් ඩිසයින් එක. ඉතින් මේ තමයි අපි අදපු ලොක් පම්ප් ඩිසයින් එක. මේකෙදි කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක උනේ ඉන්ලට් එක 1/2 ඉන්ච් පයිප් එකක් සහ අවුට්ලට් එක 3/8 ඉන්ච් පයිප් එක. මේක අයිති වෙන්නේ පොසිටිව් ඩිස්ප්ලේස්මන්ට් පම්ප් වර්ගයට. එතකොට මේක ලික්විඩ් එක ගමන් කරන්නේ වැකුම් එක නිසා තමයි ඉන්ලට් එකෙන් අවුට්ලට් එකට. මේකෙදි අපි ගියර් ෂාෆ්ට් එක විදියට යොදාගත්ත මිලිමීටර් 8 ෂාෆ්ට් එකක්. එතකොට ඒකට බෙයාරින් සිලෙක්ෂන් එකේදී අපිට අවුටර් ඩයමීටර් එක 22 මිලිමීටර් තමයි ගන්න ඕනේ. මොකද ලංකාවේ අවైలබල් තිබ්බේ මිලිමීටර් 22 බෙයාරින් අවුටර් ඩයමීටර් එකක් තියෙන බෙයාරින් නිසා. ඔයාලා වුණත් බැංක් මාස්ටර් එකේ ඩිෆරන්ස් සයිස් වල බෙයාරින් තියෙනවා. ඒ ඔයාලා අනිවාර්යෙන් චෙක් කරන්න ඕන දෙයක් තමයි ලංකාවේ ඒවා අවైలබල්ද කියන එක.